තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්. දැන් නම් කටාරිකේ වෙලාව 12:08යි වෙලාව. හරිද? දැන් තමයි අද වැඩ ඉවර. ඉතින් ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න. ඒ විතරක් නෙමෙයි අපේ මෙන්න මේ අයියා ගැන කතා කරන්න. මෙන්න මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ගේ ස්පොන්සර් දැන් ඔය ඉන්නවනේ ඔය ඒජන්සි වලට ඒ රටේ ඒ අයියා කතා කරන මැද කොටසේ චුට්ටක් තමයි මම දාලා තියෙන්නේ. අයියා මං ඉස්සෙල්ලාම ඔයාට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද පිරිමි කෙනෙක් වෙලා ඔයා කාන්තාව වෙනුවෙන් හඬ නගනවා කියන්නේ මාර හයියක් ඒක. හරිද? මොකද ඔයාලා වගේ පිරිමි ගොඩක් අඩුයි. මං හුඟ වීඩියෝ බලනවායි ඔයාගේ. ඇත්තටම ඔයාලට ගොඩක් ස්තුතියි. මොකද ඇත්තටම ඔයත් ගේයක් ඇතුලේ කිව්වා වැඩ කරන්නේ. ඉතින් ඔයාට පේන වැඩ කරන විදිහ තව හවුස්මේට්ලා ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම අර නන්දිනි මිස් කියන කෙනා ගැන තමයි අයියා කතා කරලා තිබේ. ඉතින් මං ආසයි ඔය නන්දිනි මිස් කියන මිස්ගෙන් අහන්න. මිස් කියනෝනේ ගොඩ සල්ලි ගන්නවා කියලා. ගොඩ සල්ලි දෙනවා කියලා. ඉතින් මිස් ඔය ගොඩ සල්ලි මේ කාටද දෙන්නේ? කවුද අරන් තින්නේ? මොනවටද දෙන්නේ? මං ආසයි එන්න ඒක අහන්න. ඒක මේ පැහැදිලිව වීඩියෝ එකක් කළා දාන්න. මොකද දන්නවද? හවුස්මේට් කෙනෙක් විකුණලා ඕගොල්ලෝ ගන්න සල්ලි වලින් දශමයක්. කියන්නේ 100ට එකක් වගේ තමයි හවුස්මේට් ලැබෙන්නේ. හරිද? 100ට එකක් වගේ තමයි හවුස්මේට් ලැබෙන්නේ. ඔයාලා හිතන්න මම කියන්නේ සම්පූර්ණ දල වශයෙන්වත් මම තක්ෂේරු කළවත් කියන ගාන නෙමෙයි. මම මේ කියන්නේ හවුස්මේට් කෙනෙක් මෙහෙට ඇවිල්ලා රිටර්න් ගෙදරට දාලා රිටර්න් ඒජන්සිට ඇවිල්ලා ආපහු ගේකට දානකොට ඒ හවුස්මේට් ගේ ගාන තමයි රියල් 10000 රියල් 10500. ඒ කියන්නේ ක්ලීනින් එක්කනට වෙනස්, චිප්ට ඒ කියන්නේ උයන කෙනාට වෙනස්, ළමයි බලන කෙනාට වෙනස්. හරිද? උයන කෙනාට 9500යි. හොඳටම උයන දාන්න කෙනාට 10000යි. එහෙම සල්ලි වලට තමයි මෙහි හවුස්මේට් කෙනෙක් විකිනෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් 1000ක් අඩුවෙන් 2000ක් අඩුවෙන් වගේ තමයිලු ලංකාවෙන් ගේන්නේ මෙහාට. ඉතින් මෙහි ඇවිල්ලා කෙලින්ම 10000යි 10500යි කෙලින්ම දෙනවා. හරිද? රිටර්න් ආපු ළමයව ඒ විදිහට ගෙවල් වලට දෙනවා. හරිද? නැවතත් රිටර්න් ආපහු ඒජන්සි එකට ගියොතින් තව කීයක් හරි වැඩි වෙලා ආපහු ඒ ළමයා විකිනෙනවා. හරිද? එහෙමයි. අද දවස් 7ක් වැඩ කළා ආපහු රිටර්න් ආවා කියන්නකො. ඒ ළමයාට තව ගාණක් වැඩි වෙනවා. තව රියල් 500ක් හරි රියල් 800ක් හරි රියල් 1000ක් හරි අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද ඒක මම දන්නේ මගේ ඇස් දෙකෙන් දැකපු නිසා. ඒජන්සිය මට කියන්න පුළුවන්, ඒජන්සිය කරන කෙනා මට කියන්න පුළුවන්, ඒජන්සිය එයා ගත්තේ කවද්ද මොන දිනේද මොන කාලසීම මට කියන්න පුළුවන් වෙලාවත් එක්කම. හරිද? ඉතින් මිස් මං ඔයාගෙන් අහන්න කැමති ඔය අරගෙන දෙන්නවයි කියන එක, හවුස්මේට් දෙනවට කැමතියි කියන එක. ඒක මේ අවුලක් නෑ කියන එක. හරිද? එයාගේ තීරණය තමයි ඒක. හැබැයි මෙන්න මේක හොඳට අහගන්න. හොඳ ගෙවල් තියෙනවා, නරක ගෙවලුත් තියෙනවා. 100ට එකක් වගේ තමයි හොඳ ගෙවල් හම්බෙන්නේ. නැත්තම් පැය 24ම වගේ වැඩ කරනම වැඩම විතරක් ගෙවලුත් තියෙනවා. හරිද? එතකොට දැන් එයා කිව්වනේ අපිට සල්ලි දෙනවට එයා කැමති කියලා. ඔව්. දෙනවට කැමති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපිට හම්බෙන්නෙත් නෑ. ඕගොල්ලෝගේ සාක්කු වලට නේවා යන්නේ. ඕගොල්ලෝගේ සාක්කු වලට තමයි යන්නේ. මිස් හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ඒ සල්ලි අපිව විකුණලා කන සල්ලි වලින් ඕගොල්ලොන්ට හරියනවද කියලාවත් අපි දන්නේ නෑ. ඇත්තටම මේ ඕගොල්ලෝ කැරකෙන පුටුවක වාඩි වෙලා තමයි ඒ ගානට අපි විකුණන්නේ. ඒකිනුත් අපිට දෙන්නේ සොච්චමයි. හරිද? ඒකිනුත් අපිට දෙන්නේ සොච්චමයි. ඒ දීලත් ඔයගොල්ලෝ මහා ලොකුට කයිවාරු ගහනවා, අච්චරක් ගන්නවා, මෙච්චරක් දෙනවා, මෙහෙමයි කියලා. ඒ වුණාට හැබැයි ඔයාලා කියන්නකෝ බලන්න දැන් අපි කිව්මු ලක්ෂ 10ක් කියලා. ලක්ෂ 10න් ලක්ෂ 5ක් කොයි ළමයටද ඔයාලා දීලා තියෙන්නේ? කොයි ළමයටද ලක්ෂ 5ක් දීලා තියෙන්නේ? ඔප්පු කරන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? බෑනේ. කවදා හරි ඔයාලට කියන්න පුළුවන්ද අපි මේ අහවල් ළමයට ලක්ෂ 5ක් දීලා තියෙනවා. ඒ ළමයට කතා කරලා කියන්න පුළුවන්ද? මෙහෙමයි ඉතින් සල්ලි චුට්ටක් වියදම් කරොත් සාක්කුවට කීයක් හරි බැස්සුවොත් ඔව් මට මෙච්චරක් දීලා තියෙනවා. කියයි ලස්සන්ට. හරිද? මං වගේ කෙනෙකුට එහෙම කරොත් මම මොකද දන්නවද? මං ඒ සල්ලි ටිකත් අරගෙන මං ගාන්ටි කියනවා මෙයා මේ මෙන්න මෙච්චර ගාණක් මට දීලා තමයි මෙන්න මේ වීඩියෝ එකට කතා කරන්න කිව්වේ. මං නම් කෙලින්ම කියනවා මොකද දන්නවද? අසුචි කනවා ඊට වැඩිය හොඳයි හලෝ. සිරාවටම පගාව අරන් ඒක සාක්කුවේ දාගෙන මේ තවත් ළමයෙකුට මේ වෙන්න මේ ආරක්ෂාවක් කරන්න තු ඔය වගේ ජරා වැඩ කරනවට වැඩිය අසුචි කනවා හොඳයි. සිරාවටම මං කියන්නේ ඔගොල්ලෝ ලේන්සුවක් දාගෙන හිඟා කණ්ඩ පාරේ. හරිද? අහිංසක ළමයි ගෙනාලා මේ වගේ විකුණන්න එපා. භාෂාව දන්නේ නැති ළමයි ඉන්නවා. භාෂාව දන්නේ නැති ළමයිට සලකන විදිය ඔයගොල්ලෝ දන්නවද? ගහනවා. හරිද?
ෆෝන් එකේ රිසිවර් එක කියන්නේ මයික්‍රොෆෝන් එක WhatsApp එකේ ටච් කරලා දෙන්නේ. කතා කරන්නේ කොහොමද? අම්මගේ තාත්තගේ කෑලි නැතුව. එහෙම වෙන්න එපා. හරිද? ඕගොල්ලෝ අපිට ඒජන්සියක් හදලා තියෙන්නේ රැකවරණයක් ඇතුව ආරක්ෂාවක් ඇතුව අපිට ඇවිල්ලා ප්‍රශ්නයක් තියෙනවා කතා කරගෙන විසඳ ගන්න පුළුවන් වෙන්න. හරිද? එහෙම. ඒ වුණාට ඕගොල්ලෝ ගාව කිසිම ආරක්ෂාවක් නැහැ. කිසිම මේ හැඟීමක් ඔයාලගේ නැහැ හවුස්මේට් ගැන. ඔහේ වරෙන් ඵලයන් ඉඳපන් අම්මා තාත්තගේ කෑලි නැහැ. එහෙම තමයි කුණුහරුපෙන් ඕගොල්ලෝ බයින්නේ. හරිද? ඒකින් හින්දා ඔයාලා ඔය ගන්න සල්ලි දෙන්නේ කාටද දුන්නේ කාටද අපි නම් දන්නේ නැහැ. හරිද? අනිත් එක ඔය සල්ලි අරගෙන අපිව මේ ගෙවල් වලට දාපුවාම ඒ මිනිස්සු කියන කතාව දන්නවද? පොඩි වරදක් වුණොත් කියන හා උඹලව අපි ගෙනා මෙච්චර ගාණක් ඒජන්සි වලට දීලා උඹට හරියට වැඩි කරන්න බැහැ නම් ඒක ගෙවලා උඹ ඵලයක්. අන්න එහෙම තමයි මෙයාලගේ කතාව. හරිද? ඇහිලා තියෙනවා. කතා කරනවා එහෙම ඇහිලා තියෙනවා. මොකද පිලිපින් ගෑන් ළමෙක් වැඩ කරන්නේ මාත් එක්ක. ඒ ළමයාට පොඩි දරුවා බලන්න බැරි වුණා. පොඩි දරුවා බලන්න බැරි මම මොන වැඩේ කරත් මම හොඳට කන් දිහාගෙන ඉන්නේ. ළමයි එන්නේ කොයි පැත්තෙන්ද යන්නේ කොයි පැත්තෙන්ද මම ඔක්කොම අහගෙන ඉන්නේ. මම කුස්සියේ හිටියට මම ඔක්කොම බලාගෙන ඉන්නේ. ඉතින් මට ඇහුණා ඒ ළමයා එනවා පහලට. මම ඊට පස්සේ මම චිකන් එක රෝස් වෙන ෆෝරන් එකට දාලා මං අහගෙන හිටියා. පඩි බෙල බහිනවා ළමයා. මම නිකමට ගියා ඉස්සරහට. යනකොට ඒ දරුවා වැටෙන්න ගියා. වැටෙන්න යනකොට මම තමයි අල්ලගත්තේ. හැබැයි එදා ඒ කෙල්ලට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. මම නොහිටියානම් මම ඒ ළමයාව අල්ලගත්තා. අල්ලගත්තේ නැත්තම් කෙලිම මූණ තමයි චප්ප වෙනවා පඩි බෙලෙන් වැහිලා. හරිද? ඊට පස්සේ ඕක දැක්ක උඩ තිබ්බ කැමරාවෙන් මැඩම්. හරිද? හවස ඒකට මට පීස් එකක් හම්බුණා. මට ඒකට පීස් එකක් හම්බුණා. ඒගේ ළමයා බේරලා දුන්නා කියලා. හරිද? පීස් එකක් ගෙනත් දීලා කිව්වා ඔයා මගේ දරුවා බේරගත්තා. ගොඩක් ස්තුතියි. මම හුඟ වෙලාවට දැකලා තියෙනවා ඔයා කුස්සියේ උඩ. මොකද කැමරා හැමතැනම තියෙනවා. කැමරාවෙන් බලන් ඉන්නවා. කොච්චර මේව කරත් ඒ දරුවා කෑ ගහනකොට මට ඇහෙනවා සද්දේ. මං ටක් ගාලා එළියට එනවා බලන්න. මොකද පොඩි ඒ ළමයා අවුරුදු 2කමාරක් විතර වෙන්නේ. ඉතින් මම ටක් ගාලා බලනවා. මොකද මං අරගොල්ලොන්ගේ සේෆ්ටි එක වගේ මගේ සේෆ්ටි එකත් මම තියාගන්න ඕනේ හින්දා මං ඒක බලනවා. විශේෂයෙන්ම ඉතින් මේ ඒ ළමයාට කතා කරා. කතා කරලා ඉවරලා කිව්වා උඹට මම මෙච්චර ගාණක් දීලා ගෙනල්ලා තියෙන්නේ. උඹට හරියට වැඩ කරන්න බැහැ නම් උඹ ඒක ගෙවලා දැන් ඵලයන් බහැපන් එළියට කිව්වා. මං කිව්වා මාලේෂ් මාමා එයා වැඩකින් ඇති. කතා කරන්න එපා එහෙම කියන්න පවුනේ. නැත්තම් එයා ළමයා බලනවනේ කියලා මමත් ෂේප් එකක් දාලා මැඩම්ට කතා කළා මම එළියට ආවා. හරිද? ඉතින් ඒ වගේ අතපසුවීම් තියෙනවා. ඒ වගේ ඒකනම් අතපසුවීමක් කියන්නේ ලොකුම දෙයක්. ඒ දරුවෝ කියන දේ අහන්නේ ඒක බැස්ස පහලට ඇත්තටම. එයා කොච්චරවත් දුවගෙන එනවා. ඉතින් යාට කියලා තියෙන්නේ යාටම ඇරෙන්න කියලා. වෙන වැඩකුත් එයාට නැහැ. ගොඩක් වෙලාවට එයා නිදාගත්තට පස්සේ තමයි වැඩ තියෙන්නේ. යාට ඒකටත් පොඩි කැමරාවක් තියෙනවා. දරුවගේ ඉස්සරහින් තියලා ඒ කැමරාව එයාගේ ෆෝන් එකට මේව කරලා දීලා තියෙන්නේ බලන්න. එහෙම තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් මේ නිදි වෙලාවට ඒ වැඩ කරන්න ඕනේ. ඇහැල් ඉන්න වෙලාවට කිසිම වැඩක් අඩු මෙයාට කන්නවත් টয়ලට් එකටවත් යන්න බෑ. එහෙම තමයි නීතිය යාලගේ. ඉතින් ওই වගේ කතා තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. හරිද? ඉතින් චුට්ටි වරදක් වුණොත් අපි බැනුම් අහන තරම් අපි දන්නවා. හරිද? කවදාවත් කියන්නේ ඔය වාජනයක් කරනත් මාලේෂ් කල්ලිවලි එහෙම කවදාවත් කියන්නේ උඹගේ පඩියෙන් මෙච්චරක් කපන ඔය බඩුවට මෙච්චරක් ගියා. අන්න එහෙම කියන්නේ. හරිද? කවදාවත් කියන්නේ අනේ කමන්නේ ඔය කැඩිලා බිඳිලා යන බඩු ගණන් ගන්න එපා. කවදාවත් කියන්නේ. ගාලා උඩට ඇදලා මේ මාසේ සැලරි එකෙන් භාගයක් කපනවා. ඇයි? අර වාජනේ කැඩුවට. එහෙම තමයි. ඉතින් පරිස්සමෙන් අපි වැඩ කරන්න ඕනේ. ඕගොල්ලෝ විකුණලා, ඕගොල්ලෝ සල්ලි අරගෙන කාලා, දරුවොත් එක්ක එන්ජොයි කරලා, මහතයත් එක්ක එන්ජොයි කරලා, වගේ ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරලා, ඔයාලා හිටියට අපි විඳින්නේ මෙතන අපා දුක්. තේරුණාද? අර මම අහලා තිනවා කතාවට පොලිසිය මහතුරුන්ට බහිනින් හින්දා ඔය ළමයි අංග විකල වෙලා ඉපදිනවලු. එතකොට පාරේ මේ මිනිස්සු හැපිලා මැරෙනවලු. අන්න ඒ වගේ මම මේ උදාහරණයක් ගත්තේ මම මිනිසුන්ට එහෙම කියන්නේ හැබැයි ඕගොල්ලොන්ටත් මං හිතනවා ඒ දෙම වෙනව ඇති කියලා. මොකද දන්නවද? ඕගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ට වැඩි අපරාධ. හරිද? ඒගොල්ලෝ නම් ලංකාවේ ඉඳගෙන ලංකාව ඇතුලේ මොකක් හරි ෂේප් ටිකක් දාගත්ත හැකිනේ. අපි මේ වගේ ඉඳගෙන කොහෙද දුවන්නද? කොහෙට කාට ගිහිල්ලා කියන්නද? අම්මා තාත්තා ඉන්නවද? සහෝදරයෙක් ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවද? කවුරුත් නැහැ අපිට. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ හොඳට තීරණය කරන්න හොඳට හිතන්න සල්ලි අච්චර දෙනවා මෙච්චර දෙනවා ගොඩ දෙනවා කියලා හැබැයි කිසිම හවුස්මේට් කෙනෙකුට එච්චර දීලා නැහැ. අඩුම මෙඩිකල් එකට කියන බොරු දන්නවද? උන් හිතනවා ඇති අපි අකුරක් දන්නේ නැහැ, ඉගෙනගෙන නැහැ, මල පොතේ අකුරු බෑ කියලා. මට කිව්වා 75000ක් මෙඩිකල් එක කියලා.
මං කියවල බලනකොට 75000 රුපියල් 35000යි මෙඩිකල් එක. මට ඒක මීටරුන්නේ මේ ඒ වෙලේ කියවන්න මං ගෙදර ගෙනල්ලා ඔක්කොම කරලා මං නිදහසේ කියෙව්වා. ඊට පස්සේ මම කතා කරලා එයාගෙන් ඇහුවා ඇයි 75000ක් මෙඩිකල් එකට මොනවද මෙඩිකල් එකේ එච්චර කරේ? ඊට පස්සේ මේ ඇයි මෙඩිකල් එකට එච්චර ගාණක් ගත්තේ? ඔයාලා මේ මොකෙන්ද මේ එහෙම කරන්නේ මෙඩිකල් එක? ඒ කියන්නේ ප්‍රයිවට්ද නැත්නම් ඒ කියන්නේ වෙනම එකක්ද ඒක? ස්පෙෂල්ද කියලා මං එහෙම ඇහුවා. මිනිහා ෆෝන් එක කට් කරලා බ්ලොක් කළා. හරිද? ඒතර මං මෙහෙටත් ඇවිල්ලා තමයි ඒක ඇහුවේ. මට ලංකාවේ මට එන්න කාල සීමාව තිබ්බේ නෑ. ඒ කියන්නේ කතා කරලා අහන්න තරම් ටයිම් එකක් තිබ්බේ නෑ. මගේ වැඩවලට බිසි වෙච්ච හින්දා මට ඒවා චෙක් කරන්න බැරුණා එදා. ඉතින් මේ කවදාකවත් එහෙම වෙලා නෑ. වෙච්ච පළවෙනි සැරේ තමයි. ඒකත් මම මෙහෙ ඇවිල්ලා ආපහු මේව කරලා බලලා චෙක් කරලා මං ෆොටෝ එකක් ගහලා දාලා මං ඇහුවා ඇයි එහෙම කිව්වේ? මොකටද එහෙම කිව්වේ? ඇයි බොරු කිව්වේ? 75000ක් ගිහිල්ලා නෑ මෙඩිකල් එකට. රුපියල් 35000යි මෙඩිකල් එක. 75000ක් මෙඩිකල් එක කියලා මට කිව්වා. ඉතින් හිතන්නකො කොච්චර වංචාවෙන්ද ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා. කවදා හරි මේ සබාදහම තියෙනවා අපිම කතා කරන්න ඕනේ නැහැ කියලා සමහර ළමයි කියනවා. ඉතින් ඇත්ත. සබාදහමෙන් හරි පරිසම් දෙනවා ඔයගොල්ලන්ට. ඒ වුණාට අපිට වෙන්න ඕන හරි එතකොට වෙලා ඉවරයි සබාදහමෙන් පරිසම් දෙනකොට ඒවා. තේරෙනවද? ඒ හින්දා බොරුවට බොරු පුරාජේරු කයිවාරු ගහන්න එපා. මොකද හවුස්මේට් කෙනෙක් දන්නේ හවුස්මේට් කෙනෙක් මෙතන විඳින දුක. සමහර දවසට එක තේකින් එක බනිස් එකකින් එක කොබස් එකකින් ගත කරන දවස් තියෙනවා. හරිද? කන්න නෑ බත් ඇටයක් දකින්න දවස් දෙක තුනකට දකින්න තියෙනවා. මොකද සමහර ගෙවල් වල හැමතිස්සෙම බත් කන්නේ රොටිනේ. රොටි වර්ග හදනවා ගෙදර. හදලා කනවා කඩෙන් ගේනවා. එහෙම තමයි මෙහි කෑම. ප්‍රධාන ආහාරය ඒගොල්ලෝගේ රොටිනේ. බත් නෙමෙයි. අපේ ප්‍රධාන ආහාරය බත්. ඉතින් ඒක නිසා කන්න ගොඩ දැන් පිලිපිනේ ඈත් හුඟ බත් තමයි කන්නේ. ඉතින් ඒ ළමයිට බත් කන්න විදිහක් නැහැ, උයන්න විදිහක් නැහැ. මම නම් උයනවා. මම නම් උයලා කන්න දෙනවා. මම උයන් ඉන්නේ. මම ඉතින් අනිවාර්යයෙන්ම හාල් ටිකක් ලිපේ තියෙන ඔයාලට වැඩිපුර ලිපේ තියලා හරාර එකට දාලා ඉවරලා අයින් කරලා තියනවා රැටත් කන්න. මොකද ඒගොල්ලන්ට දවල්ටයි රැටයි අනිවාර්යෙන් බත් ඕනේ. මොකද සමහර තැන්වල දෙන්නේ අපි යන ගෙවල් තියෙනවනේ. ඉතින් ඒ ගෙවල් වල හම්බෙන්නේ නැහැ කන්න. ඒ ළමයිට සමහර වෙලාවට අපි මෙහෙන් උයාගෙන දාගෙන යන වෙලාව ටයිම් තියෙනවා. මට කියනවා අද මේ සිස්ටර් ඔයා මොන හරි හදලා තියනවද වැඩිපුර මං ගෙනියන්නද? එහෙක් කෙනෙක් ඉන්නවා. අරගෙන යනවා. හරි. මම දෙනවා. මොකද මගේ දේවල් නෙමේ අනිත් එක ඉවරුනොත් මං කියන ඉවරයි. එයාලා කෑවා මෙයාලා කෑවා මම මොකද කියන්නේ. ඒ වුණාට අපේ ලංකාවේ ඉන්න සහෝදර සහෝදරියෝ මෙහෙට ඇවිල්ලා එකෙකුට නැහැ. හරිද? ඒ අයටත් මේවා කියන්න ඕනේ. ඒගොල්ලොත් එකෙකුට එකෙක් නැහැ. ඒ කියන්නේ කන්න ගෙනා උයන්න ඇති කෙනෙක් කෙනා ඕක කන්න එපා මේක කන්න එපා. ඊට පස්සේ ඉවරුනහම මැඩම් මට බයින්න නෑ. ඉවරුනහම මැඩම් ඔයාට බයින්නේ නෑ. අපි ඔක්කොම හදාගෙන කෑවා. එච්චරයි. අරයා කියන්න ඕනේ නැහැ, මෙයා කියන්න ඕනේ නැහැ, ඔයා කියන්න ඕනේ නැහැ. ඔයා කියන්නේ කෙලිම ගෙදර ළමයි ඉන්නවා. ඔගොල්ලෝ ඉන්න ඔක්කොටම ඉතින් එකට හදන්න කියලා තියෙන. ඉතින් හදලා කනවා. එහෙම තමයි. කවදාවත් මම කියන්නේ අරයා කෑවා, මෙයා කෑවා, මම කෑවා නෑ. ඔක්කොටම හැදුවා. ඉවරයි. කවදාවත් හැබැයි මගෙන් අහලත් නෑ ඉවරුනේ කියලා. මම එහෙම කියන්නෙත් නෑ. එහෙම වෙන්න එපා. මොකද පිලිපීන් රටේ වුණත්, ඉතියෝපියා රටේ වුණත්, මොන රටේ වුණත් අපි ඔක්කොම ගෘහසේවිකාවෝ. හවුස්මේට්ලා හද්දාමලා. ඉතින් ඒක නිසා සහෝදර සහෝදරයෝ වගේ ඔයගොල්ලොත් වැඩ කරගෙන ඉන්න. ඒජන්සි අයට කියන්නේ ළමයි විකුණන් කන්න එපා. හරිද? ළමයි විකුණගෙන කන්න එපා. ළමයිට නිසි ආකාර වේ මුදල් දෙන්න. එතකොට ඒ ළමයිට ප්‍රශ්නයක් වුණාම බලන්න. නැත්නම් ඇත්තටම ඒජන්සි ඕනේ නැහැ අපිට එන්න මේවට. හරිද? ඒජන්සියකට අපි මෙහෙට එන්නේ. ඒජන්සියකින් අපි මේ රටට එන්නේ. අපිට ආරක්ෂාව හැමදේම ඔයගොල්ලෝ සපයන හින්දා. හැබැයි ඔයගොල්ලෝ යටතෙත් එහෙම නැති වුනහම අපි කාටද කියන්නේ? අපිට බස් එකේ නැගලා යන්න බෑනේ. ගෙදර අනේ උඹලා ඕන එකක් කරගනින්න කියලා. එහෙම කරන්න බෑ. ඒකින්ද ඔය කයිවාරු ගහන නෝනලා මහත්තුරු ඔය හොරු අල්ලනවා කීකේ දඟලන මහත්තුරු. හරිද? අද හොරු අල්ලනවා කියයි හෙට නැත්තම් තව සතියකින් එළිය දා යන්නේ සාක්කිනේ අරක නෑ මේක නෑ කියලා. අපිට ඒව නම් වැඩක් නෑ. හරිද? අපිට ඡන්දේ දේශපාලනය ඇත්තටම ඇති වැඩකුත් නෑ. අපිට ඕනේ දැන් අපි හම්බ කරගෙන අපි කනවා. මොකද අපිට මේ සමුද්දයක් කියලා දෙයක් තියෙනවද? ඔය එක එක රට විරුවන්ට දෙන දේවල් තියෙනවලු ඒව තියෙනවද? අපිට නම් මොකුත් හම්බෙලත් නෑ හම්බෙන්නෙත් නෑ. ඒක නිසා මං කියන්නේ ඔය හොරු ඇල්ලුවත් තව මාසෙකින් දෙකකින් සාක්කි නෑ අරක නෑ මේක නෑ කියලා මිනිස්සු එළියේ. හරිද? ඒක නිසා ඔය බොරු වැඩ කර ඉන්නේ නැතුව මේ රටේ රට විරුවන්ට රණ විරුවන්ට හම්බෙන්න තියෙන තැන් ඒ වගේ තියෙන දේවල් ලබා දෙන්න. එච්චරයි. දුප්පත්ම ෆැමිලි හොයලා ඔය දෙන්න තියෙන මේ සහනාධාර අන්න ඒවා දෙන්න. එතකොට මොනවද ඔය සමුද්දි සහනද මොනවද තියෙනවනේ ඒ හැමදේම
දුප්පත් මිනිස්සු හොයලා දෙන්න. සල්ලි තියෙන කාර් බාර් වලින් යන මිනිස්සුන්ට නෙමෙයි. එහෙම දෙන මිනිස්සු අපි දැකලා තියෙනවා හොඳටම දන්නවා ඉන්නේ කොහෙද නැත්තේ කොහෙද කියලා. ඉතින් ඒකින්ද ඒව හොයලා බලලා ඒවට නිසි නිලධාරීන් පත් කරලා ඒවත් කරන්න. ඒ වගේ. මම මේ වීඩියෝ එකෙන් මේවත් කිව්වේ. මොකද අපි ගැන බලන්න, අපි ගැන හොයන්න මේ සල්ලි කාගේ සාකුවටද යන්නේ, කාටද ගෙවන්නේ, මොනවද වෙන්නේ, කීයක් යටිමඩි ගහනවද ඔක්කොම බලන්න, චෙක් කරන්න. ඒවටනේ මිනිස්සු මේ ඕගොල්ලෝව ඡන්ද දීලා පත් කරලා තියෙන්නේ. නිසි නිලධාරී ඉන්නවනේ වගකීම් යුක්ත. ඒගොල්ලෝ බලන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ අනිත් එක මම මේ වීඩියෝ බලන අයට කියන්නේ හෙළුවෙන් නටනේවට ලයික් එක දාගෙන කමෙන්ට් එක දාගෙන රඟන්න එපා. හරිද? ඒවට දාපල්ලා. අදාන්න එපා කියන්නේ අපි දාන අපි මේ උගුර ලේරහ වෙනකන් කතා කරලා දාන්නේ අපි වෙනුවෙන් ඕගොල්ලෝ වෙනුවෙන් රට විරුව තව ඉන්නවනේ. මම විතරක් නෙමෙයි තව ඕන් තරම් කාන්තාවෝ ඉන්න. අවුරුදු 50 55 අපේ අම්මලාගේ වයසේ වැඩ කරන මිනිස්සු මේ රටවල් වල ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් මේ උඩ පහළ යනකොට මේවා දැක්කහම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා දෙන්න. මොකද එතකොට තමයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ තව. හරිද? ඉතින් අපි විතරක් මේ ඕගොල්ලෝ වෙනුවෙන් කතා කරලා ඇති වැඩකුත් නෑ මම දැක්කලා තිනවා අර ඔය අයියා මෙහි දේවල් වලට විතර නෙවෙයි ලංකාවේ දේවල් වලට පොඩි දරුවන්ගේ දේවල් වලට ගොඩ දේවල් වලට අයවා කතා කරනවා ඇත්තටම වඩන ගොඩක්ම ස්තුතියි ඒක මම අනිවාර්යයෙන්ම කියන්නම තමයි මේ වීඩියෝ එකේ ආවේ මම මේ වීඩියෝ එකේ හුඟ දේවල් කිව්වා තවත් ඉස්සරහට මම වීඩියෝ අරගෙන එනවා වීඩියෝ බලන්න ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් නැතත් කමන්නේ අනිවාර්යෙන්ම මේ දේවල් කරන්න මොකද මේ දේවල් හැමෝම බලන්න ඕනේ මොකද වග කිරිය යුතු නිලධාරීන් බලන්න ඕනේ පේන්න ඕනේ ඒකින්ද තමයි මේ දේවල් කරන්නේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. දැන් වෙලාව 12:24යි. නිදා ගන්න ඕනේ. ඉතින් හරි මහන්සි. එහෙනම් ඉතින් තෙරුවන් සරණයි හැමෝටම. ආයිත් කියනවා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න අනිවාර්යෙන්ම.